Hello guys, ඉතින් ඔන්න අදත් මගේ channel එකට ආපු ඔයගොල්ලෝ අද සතෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න ඔයාලා මග බලන් මේ වීඩියෝ එක අරන් ගෙත් තියෙනවා. ඉතින් මම ඊට කලින් මේ වීඩියෝ එක මම කිව්වා subscribe 500 දෙකම විශේෂ මාළුවෙක්ගේ වීඩියෝ එකක් අරන් එනවා කියලා. ඉතින් ඒ වගේම subscribe 500 මගේ channel එකට වැදුනා. ඉතින් ඒ subscribe කරන හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් ඔන්න පොරොන්දු වුණා වගේ subscribe 500 වැදුන ගමන්ම වීඩියෝ එක අරන් ගෙත් තියෙනවා. ඉතින් පොඩ්ඩක් වෙලා ගියා වීඩියෝ අරන් එන්න. ඉතින් මම මේ මාළුවා ගෙනල්ලා මාස දෙකක් විතර ඇති. ඉතින් මට හිතුණා subscribe 500 වැදුන ගමන් මේ වීඩියෝ එක අරන් එන්න. ඉතින් ඔයාලා thumbnail දැක්කම දන්නවා මම ගෙනත් මේ මාළුවා කවුද කියලා. එහෙනම් අපි වැඩි කරන්නත් ගිහිල්ලා බලමු. ඉතින් guys ඒ වගේ මේ මාළුවාගේ වීඩියෝ එකක් මේ වීඩියෝ එකේ තියෙනවා. ඒ වගේම RTC update එකකුත් තියෙනවා. ඒ වගේ වීඩියෝ එක අනිකලින් මතක් කරන්න ඕනේ. ඒ මාව තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. like එකක් comment එකක් දාන්න මතක් කරන්න එපා. එහෙනම් අපි යන් වීඩියෝ එකට. හරි guys මෙන්න තියෙනවා මගේ ආසම ටැංක් එක. ඒ වගේම ආසම මාළු දින තමයි ඉන්නේ. ඔයාලට පේන සිල්වර් වණගේ තමයි මම ගෙනත් තියෙන්නේ. ඉතින් මෙන්න ඉන්නා මාළුවා. ඉතින් guys මම මේ මාළුවා කියලා මාස දෙකක් විතර වෙනවා. ඉතින් මම ඔයාලට මේ මාළුවා ගැන වීඩියෝක් දුන්නෙත් නෑ. ඉතින් subscribe 500 ගහපෙන් තමයි මේ වීඩියෝ දුන්නේ. ඉතින් මේ මාළුවා මං ගේද්දි අඟල් 3.5ක් වගේ හිටියා. ඉතින් දැන් මෙයා සාමාන්‍ය අඟල් 5.5ක් වගේ ඉන්නවා. ඉතින් මේ මාස දෙකට මාරම සයිස් තුනා මේ මාළුවා. ඉතින් ඔයාලට වෙනදී මාළුවා කලස් ඉතින් නියමටම තියෙනවා. ඉතින් මේ ඉන්නේ ටැංක් එකේ ඉන්න අනිත් මාළුවා. මේ ඉන්නේ RTC කෙනෙක්. ඉතින් ඔයාලට මතකෙදි මම මගේ channel එක පටන් ගද්දි ගෙනාපු මුල්ම මාළුවා තමයි මේ ලොකු වෙලා ඉන්නේ. ඉතින් එයාගේ ඉතින් අඟල් 1.5ක් දෙකක් වගේ තමයි මාළුවක් හිටියේ. ඉතින් මෙයත් මාස 3ක් විතරද ගෙනල්ලා 3ක් 4ක් විතර ඇති. ඉතින් මේ මාළුවත් මාරම සයිස් වෙලා. ඉතින් මෙයත් සාමාන්‍ය අඟල් 5.5ක් වගේ ඉන්නවා. ඉතින් guys ඔයාලට පේනද මෙයාගේ ටේල් එක උඩත් මාරම ලස්සනට තියෙනවා. ඉතින් guys අපි මේ මාළු දින ටැංක් එක ගැන පොඩ්ඩක් කතා කරමු. ඉතින් මේ ටැංක් එක කියලා අඩි 3ක ටැංක් එකක් තමයි තියෙන්නේ. උස අඩි 1.5 පළල අඩි 1.5 තියෙන්නේ. ඉතින් මේකේ තියෙන්නේ টොප් ෆිල්ටර් එකක්. ඔයාලට වෙනද ඒකේ පවර් හෙඩ් එක මේක පෑඩ්ලියට 1800ක් කරන පවර් හෙඩ් එක තමයි මේ තියෙන්නේ. ඉතින් මේ පවර් හෙඩ් එකෙන් ඔහොම බටේ දිගේ උඩට ගිහිලා තමයි මේකෙන් ෆිල්ටර් වෙලා ටැංක් එකට ඉන් වෙන්නේ. ඉතින් මේ වගේ টොප් ෆිල්ටර් තමයි මේකේ තියෙන්නේ. ඉතින් මේ ටැංක් එකේ මේ මාළු දෙන්නට හොඳටම ප්‍රමාණවත් වෙන ෆිල්ටර් සිස්ටම් එකක් මම මේ දෙන්න දීලා තියෙනවා. මම ඔයාලට ෆිල්ටර් එකේ පේන ඇරලා පෙන්නන්නම්. ඉතින් ඔයාලට ලයිට් එළියක් නැතිනම් හරියට පේන්නේ නැති වෙයි. ඉතින් මේ තියෙන ෆිල්ටර් එක ඇතුළ මම මේ ටැංක් එකේ ලයිටින් ඉදේ යූස් කරලා තියෙන්නේ RGB ස්ට්‍රිප් ලයිට් පටියක්. මේ තියෙන ලයිට් පටිය. ඒ වගේම මම මේකේ හොඳට කවර් කරලා තියෙනවා දැලක් දාලා ග්ලාස් එකක්ම දාලා. ඒ වගේම මම මේක උඩින් පොතෝ සැලක් එකවල තියෙනවා ඇමෝනියා පාලනය කරන්න. ඒ වගේම මම යටට සෑන්ඩ් එකක් දාලා තියෙනවා. තව මම ඔයෙන් හොයාගත්ත ඩ්‍රිප් ෆුඩ් එකක් දාලා තිනවා. ආයේ ප්ලාන්ට් එකක් දාලා තිනවා. මේ ප්ලාන්ට් එකේ නම නම් මම දන්නේ නැහැ. දන්න අය ඉන්නවනම් ඒකේ නම පල්ලෙන් කමෙන්ට් කරගෙන යන්න මටත් දැනගන්න. ඉතින් ඔය විදිහට තමයි මෙයාගේ සෙටප් එක තියෙන්නේ. ඉතින් ඔයාලට පේනදී මාළුවා. ඉතින් මේ අරවන මාළුවා මාරම ඇක්ටිව් එකේ ඉන්නවා. මෙයා ඇවිල්ලා සිල්වර් වණ කෙනෙක්. ඉතින් ඔයාලට පේනවා ඇති මම මෙයා ගත්තේ දිගන පෙට් සීටි එකකින්. ඉතින් මම මේ ටැංකියේ උෂ්ණත්වය බලා ගන්න තර්මෝමීටර් එකක් දාලා තියෙනවා. ඉතින් මට මේකෙන් මේ ටැංකියේ උෂ්ණත්වය බලා ගන්න පුළුවන් හරියටම. ඉතින් guys ඔයාලා සිල්වර් වණේ ගන්න හිතන් ඉන්නවා නම් ඉතින් ඔයාලට ඔන්න ගන්න chance එකක් තියෙනවා. ඉතින් දිගන පෙට් සීටි එකට අරවන සිල්වර් වණ ඇවිත් ඉන්නවා. ඉතින් ඔයාලට අයියා කන්ටැක්ට් කරගෙන සිල්වර් වණේ ගන්න පුළුවන්. මම මේ අයියාගේ WhatsApp number එක පල්ලා description එකේ මම දාලා තියන්නම්. ඉතින් ඔයාලට අයියා කන්ටැක්ට් කරගන්න පුළුවන්. හරි guys එහෙනම් අපි අරවනටයි RTC ට ෆීඩ් කරන්න යන්නේ. අද මෙයාලට දෙන්නේ සාලයෝ. ඉතින් අපි දීලා බලමු මෙයාගේ රියැක්ෂන් එක කොහොමද කියලා. ඔන්න ඔයාලට පේනදී යාට කැම දෙන්නේ අන්නේ කියලා දැනගෙන එයාගේ රියැක්ෂන් එක ඉතින් ඔයාලට පේනදී මාර්ම ඇක්ටිව් මාළුවෙක් තමයි මෙයා. ඉතින් ඔන්න අපි කැමයාට කැම දීලා බලමු. ඔන්න ඉස්සරහට ආවා මෙයා. ඔන්න ඉතින් මං සාලයෝ කැල්ලක් ගත්ත අතට. ඉතින් අපි බලමු මෙයාට දීලා. ඉතින් ඔයාලට පේන ඇති මං අතරත් එක්ක අඩම් පයින්නවා. ඉතින් ඔන්න එයා සාලයෝ කැල්ල ගත්තා. ඔයාලට පේන ඇති මාර්ම ඇක්ටිව් මාළුවෙක් තමයි මෙයා. ඉතින් මාරම ලස්සනයි මං කැමතිම මාළුවෙක් තමයි. ඔයාලට පේනවා ඇති උඩ පැන පැන කන්නේ. ඔන්න යාළුවනට හරියටම RTC පේනවා ඇති. ඉතින් මාරම සයිස් ලස්සනම RTC කෙනෙක් තමයි මෙයා. ඔන්න ඉතින් RTC එක්කනටත් සාලයෝ කැල්ලක් දැම්මා. ඉතින් ඔන්න එයා ෂේප් එක ළඟට යනවා. ඉතින් ඔන්න එයා කෑවා. ඔයාලා දකින්න ඇති. මම තව සාලයෝ කැල්ලක් දැම්මා. දැන් සුවඳ දැනනත් ඇති යාළුවට. මාරම බඩ ජරුව තමයි RTC කියන්නේ. අපි අරවන්න තව එක සාලයෝ කැල්ලක් දෙමු. ඉතින් ඔන්න පොඩ්ඩක් මෙයා අවුස්සලා තමයි මාළු කැල්ලක් දෙන්න ඕනේ. ඔයාලට පේනදී මාළු කැල්ලට උඩ පයින්ට බලාගෙන ඉන්නේ මයා. ඔන්න මම මාළු කැල්ල දැම්මා. ඔන්න බලන්න ඔයාලා මාළු කැල්ල කොහොමද ගන්න කියලා. ඔයාලට පේනවා ඇති උඩ පැනලා මාළු කැල්ල ගත්තා.
ඉතින් අපි RTC තව එක කෑල්ලක් දීලා බලමු. ඉතින් ඔයාලට පේනද එයා එකත් කෑවා. ඉතින් ගයිස් ඔන්න ඔය විදිහට තමයි මගේ අරවානයි RTC එක්කලා මේ ටැංක් එකේ ඉන්නේ. ඉතින් ඔයාලට ඉස්සරහා වීඩියෝ වලදී අනිවාර්යයෙන් මම මේ දෙන්නගේ අප්ඩේට් එකක් ඔයාලට ගෙනත් දෙනවා. අනිවාර්යෙන් මේ වීඩියෝ තරන් එනවා. ඉතින් ගයිස් අද ගෙන වීඩියෝ එක කොහොමද කියලා අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් කරන්න මතක් කරන්න එපා. ඒ වගේම ඔයාලට ඉස්සරහට ඕන වීඩියෝ අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් කරන් යන්න. ඒ වගේම තව ඉස්සරහට මාළු වෙන්න තියෙනවා මගේ කලෙක්ෂන් එකට. ඉතින් මේ වීඩියෝ බලන්න මම තාම සබ්ස්ක්‍රයිබ් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. ඉතින් මාව සබස්ක්‍රයිබ් කරු හැමෝටම ගොඩාක් ස්තුතියි.